කොට අහන්න අර බලන්න. ගෙදර යන්න කිව්වට අහන්නේ නැහැ. දැන් මේ මට උදව් කරන්න ඇවිල්ලා තියෙන පේර කැල්ල දුර ගන්නවා මේ. අනේ වාට හොඳ නැහැ කිව්වා නේද මම? හොඳ නැත්නම් මේ කාලේට හොඳට වැඩ කරන්නේ. ගුවන් විදුලි වැඩ කරන්නේ මේ කාලේ නිකන්. පේන්නේ බබා ළම්බෙන්න ඉන්නකොට හොඳ නැහැ. කවුද කියන්නේ හොඳ නැහැ බබා. තාම ඉතින් හොඳ නැහැ තු ඇති. එහෙනම් අනිත් දෙන්න තුන් දෙනා හම්බෙන්න ඉන්නකොට මම මේ වැඩ නොකර හිටියේ. එහෙනම් ඕන දෙයක් කරගන්න. මං කිව්වා මං කොටලා එන්නම් කියලා. තියෙන්නේ. කැලේ තමයි ඉතින් මොනව කරන්නද මේ? මම ගිහිල්ලා මේ අපේ අම්මා කවර දානවා අඹ වලට හරිද? මට දෙන්නේ නැහැ මේ ගෙඩි කැඩෙනවා කියලා. එදත් මගේ අතින් කරන එක මට නගිට දාන්න දෙන්නේ. මේ බලමු කොයි දාන්නේද බලමු. අම්මා අපේ අම්මේ මේ උඩ නැගලා. ඔව කැඩේ යතු. මට දෙල්ලෙත් නෑ මේක දාන්න. ගෙඩි කඩනවලු කියලා. බලන්න රිලේ එක ගෙල්ලිලා. පේන්නෙත් නෑ. දාන්න බලන්න ගෙඩියක් කොහොමද දාන්නේ? මං දාන්නද? ඔය මේ දෙන්නේ මං ගෙඩි කඩනවලු කියලා. මට මං දන්නේ නැතිනම් ගෙඩි කැඩෙනවා දාන්න කිව්වා. අම්මලා ඉතින් කුලියටද ගිහලා ඉතින් පුරුදු වෙලා ඔය ගෙඩි අම්බ කොටුවගෙන වැඩ කරන්නේ. හරියටම හරි වෙන්න මටනේ බැන්නේ. වෙන් එයාගේ අතින් කැඩලා දැන් මොනවද කියන්නේ? මේ යාළුනේ දැක්ක නේද? අපරාධේ ගෙඩිය. දැන් එදා මට බැන්න මං ගෙඩියක් කැඩුවා කියලා. අයියෝ. එක්ක මට දුන්නා නම් මම කඩන්න නැතුව දානවා. ඔව් ඉතින්. මේ තියෙන දාපුවා. ඒකත් කැඩෙයි ඈ. ආයෙත් බඩ ගන්නවා අර. තේරෙනවනේ වයසට ගියත් ගස් නගින්න උනත් පුළුවන්. දැන් අම්ම 65 නේ. 60යි නේ. 60යි කියලා කියන්න පුළුවන්. ළමිස්සි වගේ ගස් උඩ නැග නැග. මොකද කරන්නේ කට්ටිය? හම්මට යුඩු. මොනවද හදන්නේ? මොනවද? කවුපි. මුල්ලු මෙයා කියන. හදනගෙන දන්නේ නැහැ මේ මොනවද කියලා අයියෝ. සබානෝ කවුපි. ඔය ඉතින් අම්මට උදව් කරනවා මේ ඇවිල්ලා උදේම.